හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අදත් චුටි vlog එකක් අරගෙන තමයි ආවේ. අද අපේ හස්බන්ඩ් නිවාඩු දවසක්. අපි මේ ඉතින් ගොඩක් හවස් වෙලා මේ වෙලාවේ 3:00ට විතර ඇති. මායි අපේ දුවයි පුතයි හස්බන්ඩ්ගේ මල්ලි අපි ඔක්කොමලා මේ ඔයට තමයි යන්නේ. මොකද පුතාට ඔයට යන්න ඕනිලු නාන්න. මම නම් බෑ කිව්වා. මොකද ඔය හවස් වෙනකොට සත්තු ඉන්නවා. චූටි සත්තු ඉන්නවා. එයාලා කනවා. දැන් මේ අපි ඉතින් ලෑස්තිලා ඔයට යන ගමන් තමයි. ඔය මේ වීල් එක මේ හරිය ඉඳන් ඔය නවත්තන්නේ මොකද මම මේ දවස්වල වීල් එක පදින්න පුරුදු වෙනවා. ඔය හස්බන්ඩ් මට කතා කරලා එතන ඉඳන් ඔය ගාට එනකම් මම තමයි වීල් එක අරන් ආවේ. වීල් එක අරන් ඇවිල්ලා මේ වාහනේ ළඟින් ගානට පාක් කරලා කරෙත් මම තමා. දැන් අපි මේ ඔයට යන ගමන් තමා. මම පේනවානේ මගේ පාකින් හොඳයි නේද? ඔයට යනකොටත් 2-3 දෙනෙක් වගේ තමයි හිටියේ. මොකද ඉතින් හවස් වෙලානේ යාළුවනේ. මේ වෙලාවට ඔයට යනවා කියන්නේ අර චූටි සත්තු කෝඳුරු ඉන්න උන් කනවා හරියට. මම කැමති උන්නේ නැහැ. මොකද සුදුමැණිකෙත් එක්ක යනනේ. එයාගෙත් කනවානේ. හැබැයි ඉතින් බලන්නකො වීඩියෝ එක ඉස්සරහට සුදුමැණිකේ කොහොමද මේකේ ඉන්නේ කියලා. channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න යාළුවනේ. මගේ වීඩියෝ එක ලස්සන නම් like එකක් දාලා වීඩියෝ එක ගැන comment එකකුත් කියන්න. අපේ චූටි පුතාට තමයි ගොඩක්ම ඔයට යන්න ආසාව තිබ්බේ. මොකද අපි හැමදාම යන්නේ නෑනේ. පේනවනේ යාළුවගේ සතුට. ඔය වතුර නම් ගොඩක් නෑ. ඔය වැලි පිරීලා. ඒකයි වතුර ගොඩක් නැත්තේ. අනික මේ දවස්වල පායනවනේ හින්දා වතුර නම් ගොඩාක් නෑ. නැත්නම් මේ ගල් වැහෙන්න වගේ වතුර තියෙනවා වෙනදට. වැස්සහම නම් කොහොමද මේකේ වතුර ගොඩක් වැඩි. සුදුමැණිකේ නම් කොහොමත් වතුරට ආසයිනේ. එයා වතුරේ ඉන්න තියනවා නම් දවසම හරි වතුරේ ඉඳී. එයා හරිම ආසයි වතුරට. අර බලන්න කියා බලාගෙන ඉන්නවා. ඒත් එයාව චූටි කාලේ එක සැරයක් අපි ඔයට එක්කන් ආවට පස්සේ ආයෙ එක්කන් ඇවිල්ලා නැහැ. ඒ හින්දා ඒ කියන්නේ එයා ලොකු කාලේ හැටියට එයාගේ පළවෙනි පාර තමයි මේ ඔයකට එක්කන් ආපු. එයාත් හරිම ආසාවෙන් තමයි ඉතින් බලන් හිටියේ. මම කිව්වා ඉතින් එයාවත් වතුරට එක්කන් යන්න කියලා. දැන් මේ ආව වතුරට එක්කන් යන්න තමයි ලෑස්තිය. හිමීට වතුරින් තිබ්බම එයා හරි සතුටුයි. එයා ගොඩක් කළා වතුරේ සෙල්ලම් කරා. කොහොමද එයා ගෙදර ඉද්දි වතුර අනානාමයි ඉන්නේ. කෝප් එකට හරි වතුර අරගෙන සෙල්ලම් කර කර ඉන්නේ. අර එයා පළවෙනි පාරින් හින්දා චුට්ටක් බය වෙලා වගේ ඉන්නේ. ඒ ටිකක් වෙලා යද්දි බලන්නකො එයා හරිම ආසාවෙන් තමයි ඉන්නේ. මෙයාලට නම් සෙල්ලම ඉතින්. මෙයා තමයි ගොඩක්ම බල කරේ ඔයට යන් කියන. මේ ලොකු ගහක් ඇවිල්ලා අර ඒක නම් යාළුවනේ අර තිත්ත කාලේ ආපු ගහක්. ඒක ඉතින් තාම අයින් කරලා නැහැ කවුරුත්. ඒක එතනම තියෙනවා ඒ හින්දා. දැන් නම් එයා බය නැති වුණා. මටත් එන්න කියලා තමයි කියන්නේ. එයා දැන් නම් බය නැතුව ඉන්නවා. මං ටී-ෂර්ට් එක නම් ගලවන්න එපා කිව්වා. ඒත් ගැලවුවා. මොකද ගලවන්න එපා කිව්වේ මේ වෙලාවට සත්තු කනවනේ. ඒ හින්දා ඒත් ගැලවුවා. ඔය පේනවනේ ටී-ෂර්ට් එක ගලවන්න ගියත් ළමයාගේ බෙල්ලත් එක්ක තව ටිකකින් ඉවරයි. මේ ඉන්නේ අපේ චන්ඩියා. අර සෙරප්පු දෙකක් දාගෙන තමයි ඔයට බස් වෙලා තියෙන්නේ බබාව. අර එයා දැන් ඔය කකුල උස්සලා පෙන්නන්නේ ඒ සෙරප්පු ගලවන්න කියන. මේ ඉතින් මෙයාගේ අපේ හස්බන්ඩ්ටත් ඉතින් පොඩි උන් දෙන්නත් එක්ක නටන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ. මාත් නාගත්තා. ඊළඟ සුදුමැණිකේවත් හොදලා එයාවත් ඇඳුමක් අඳගෙන මාත් ඇඳුමක් ඇඳගෙන දැන් චූටි කට්ටිය නාලා එනකන් තමයි මේ ඉන්නේ. බලන්න අපි. අද මම හස්බන්ඩ් කියලා එකම එක ඇඳුමක් හොදගත්තා. මම එයාට කියලා ඇඳුම් නම් හොදගන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මගේ එකම එක ඇඳුමක් මම හොදගත්තා. එයාලගේ රෙදිත් මම හේදුවේ.
මල්ලි නම් නාලා ඉවරයි. එයා නාලා රෙදි අදින්න තමයි ලෑස්ති. මෙයාට නම් වතුරෙන් ගොඩට එන්න කිසිම උවමනාවක් නැහැ. පේනවනේ. තවත් වතුරේ. බැරිම තැන ඔය ඇදගෙන ආවේ. ඇදගෙන ඇවිල්ලා නාවලා ගත්තේ. දැන් නම් නාලා ඉවරයි අපි. පුතාලා ඇඳුම් අඳ ගන්න අපි උඩට ආවා. මොකද මං කියවනේ ඔය හවසට සත්තු ඉන්නවා කියලා. දැන් ඔය සත්තු කන්න පටන් ගත්තා අපි. දැන් නම් මේ අපි යන්න තමයි ලෑස්තිය. අපි මෙහෙම්ම ටවුමටත් යනවා යාළුවනේ. ටවුන් එකටත් ගිහිල්ලා ටවුන් එකට යන්නේ ආප්ප කන්න. අපි ගෙදරදී කතා කරලා ආවේ ඔයට ගිහිල්ලා නාලා ටවුන් එකට ගිහින් ආප්පත් කාලේ එමුයි කියලා. හැබැයි ඉතින් මට ආප්ප කන වීඩියෝ එක නම් ගන්න බැරි වුණා. මේ තියෙන්නේ උඩින් පේන්නේ හෙම්මාතක මාවනැල්ල ප්‍රධාන පාර. ආයෙත් මම ඔයාලට ආදරේ මතක් කරන යාළුවනේ. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ගැන කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. like කරන්න. අපි දැන් මේ හෙම්මාතකට තමයි යන්නේ. මේ තියෙන යාළුවනේ අපි ඉස්කෝලේ යන හැම යනකොට බස් එකට නගින්න එන තැන මෙතන තමයි අපි එන්නේ. වීල් එක ටිකක් දුර එන්නේ වීල් එක නතර වුණා. වීල් එක නතර වුණේ තෙල් නැතුව. තෙල් නැතුව කියන්නේ අපේ වීල් එකේ මේ දවස්වල නම් පොඩි මොකක් හරි ලෙඩක් තියෙනවා. වීල් එක එකපාරට නතර වෙනවා. ඒක හදා ගන්නත් ඕනේ. ඉතින් ඔක්කොම කරගෙන ඔන්න දැන් නම් ටවුන් එකේ ඉන්නේ. මේ හිම්මාතම ටවුන් එක. මේ අපි සෙඩ් එකට තෙල් ගන්න යනකොට ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් එකක් තිබ්බා. අපේ හස්බන්ඩ් ඉතින් ක්‍රිකට් කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ. මේ අය ඉතින් එතන ඉඳගෙන මේ මැච් එක දිහා බලන් ඉන්නා. මම ඒත් බැන්නා යන් වෙලා යනවා. මොකද ඉතින් ගෙදර ඇවිල්ලා ආයෙ උයන්න ඕනේ. ගොඩක් වැඩ තියෙනවානේ. එයාලට නම් ඉතින් ගානක් නැහැ. ක්‍රිකට් කිව්වොත් කන්නේ බොන්නේ නැතුව හරි ඉඳී. පේනවනේ තවත් යන්න වගක් නැහැ. ඊට පස්සේ වීල් එකෙන් බැහැලා බලන් හිටියා. වීල් එකේ ඉඳගෙන බලන් ඉඳලා පරිතන වීල් එකෙන් බැහැලා බලන් හිටියා. එයාළුවනේ මේ මාසේ 31 වෙනිදා හෙම්මාතකම අපේ ටවුන් එකේ පෙරහැර තියෙනවා. දැන් මේ දෙන්නට බැලුන් එකක් පාරේ තිබිලා හම්බෙලා මිනිස්සෙක් ඇහිඳලා දුන්නා. දැන් ඒ දෙන්න ඒකට රණ්ඩු වෙනවා. ආප්ප ගාලා අපි දැන් මේ කඩෙන් බඩු වගේකුත් අරගෙන ගෙදර එන්න තමයි ලෑස්ති. මගේ වීඩියෝ එක බලුව ඔක්කොලාටම thank you.